මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ කියන්නකෝ දැන් ඔයා හැප්පෙන්න මොකද්ද හේතුව? හා මොකද්ද හේතුව? මම මෙහෙන් එද්දි මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ කියන්නකෝ දැන්? හා? ඔයා ලංකාවේ මිනිහෙන්නේ? ඔය පාඩුවේ ගමනක් යන්න ආපු මිනිහෙක්. මේ මහන්සියලා පොඩ්ඩක් ආවම ඔයාලා මේ ඇවිල්ලා මේ ඔයාලගේ මේ ලොකු සයිස් එකද ඔයා අපිට වෙන්නන්න හදන්නේ ඈ? ඈ? මොකද්ද ප්‍රශ්නේ වාගේ? මට දැනගන්න ඕනේ ඒකයි. දුරවද මං කවුද කියලා කොට්ටාර මුල්ලේ චමිල? ඈ? කොට්ටාර මුල්ලේ චමිල දන්නේ නැති එකෙක් නෑ මේ ලෝකේ. මොකද්ද ප්‍රශ්නේ? මල්ලි මට පේන හැටියට තමුන් මේ ළඟදී ලංකාවේ ඉඳලා ආපු කෙනෙක් වගේ. එහෙමද? ඔව්. ලංකාවේ නම් අපි මොනේ අයියේ යා අපි ගොඩක් ණය වෙලා අපේ ප්‍රශ්න අපි බය කරන්න ඇවිල්ලා ඔගොල්ලෝ පරණ වෙන්න පුළුවන්. මොකද මල්ලි ලංකාවේ ඉඳලා මේ ළඟදී ආපු අය තමයි ගොඩක් ඔය විදිහට හැසිරෙන්නේ. දන්නවද මොකද කියලා? දන්නවද? ලංකාවේදී ලංකාවේ මිනිසුන්ට ඔස්සලඟින් මැස්ස යන්න බෑ. ඉවසීම නැහැ. මම දන්නවද ඒක? බහලා තියෙනවද? ප්‍රශ්න මේ ඔළුවේ ගොන්නක් තියෙනවා. මට ජීවිතේ හදාගන්න ඕනේ. මම ණය වෙලා ඇවිල්ලා ඉන්නේ. හරි ඔය ඇති. එයාට මම මේ රටේ අවුරුදු 30ක් ජීවත් වෙලා තමයි මේ රටේ සුද්දන්ගෙන් ඔය ඉවසීම කියන එක ඉගෙන ගන්න. ඔබ තේරුණා? මිනිස්සු කරදීමක් වුණාම සමාව ඉන්නලා සොරි කියලා හරි ඉවසීම පොඩ්ඩක් වෙන්නන්න ඕනේ. මනුස්ස ගතියක්. ඉල්ලීම දේව ගතියක්. මොකද්ද ඔයා කියන්න හදන්නේ කියන්නකෝ මට දැන් මේ ප්‍රශ්නේ කියන්නකෝ මොකද අපිත් හෙම්බත් වෙලා වැඩ කරලා මේක එන්නේ. පොඩි ෂොට්ටයක් දාන්න. මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? ඔබ දන්නවද මල්ලි? ඔය ඉවසීම කියන ගුණාංගය ප්‍රගුණ කළ යුතුයි. මොකද තේරුණා? එහෙම නැතුව මේක ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. ඉවසීම කියන එක මේ රටේ මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙන ගුණාංගයක් තමයි. මම ගොඩක් ප්‍රශ්නවලද ඇවිල්ලා මේට ආවේ. හරි අත වේසවල තේරෙනවා. එතකොට ඔයාලා වගේ හොඳ මිනිස්සුත් ඉන්න පරණ මිනිස්සු අපි කපනවා. එතකොට අපි ඊළඟ මාසෙදී අපි කල්පනා කරන්නේ අපිට පොලිය ගෙවන්න ඕන, බැංකු වාරික ගෙවන්න ඕන, දරුවන්ට කන්න දෙන්න ඕන. අපේ ප්‍රශ්න වලට උත්තර අපිමයි හොයන්නේ. එතකොට අපි වහන්සේලා ආපුවා පොඩි ෂොට් එකක් දාලා අපේ පාඩුවේ ත්‍රංකුවිල එකේ ඒ ගමන අපි යන්න ඕන. හරි කලබල වෙන්න දෙයක් නැහැ. අද දවසට මොකක් හරි දෙයක් ඉගෙන ගත්තනේ. ඒ වගේම තමයි මල්ලු අපි මේ සමාජයේ ජීවත් වෙද්දී දැනගන්න ඕනේ. එකිනෙකාට ගරුත්වයෙන් ඉවසීමෙන් මනුස්සකම් ඇතුව ජීවත් වෙන්න. ඉවසීම කියන එක අපිට අත්‍යවශ්‍යම ගුණාංගයක් ජීවිතේ.